හෙලෝ ගයිස් ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ අද අපි කුයිසෙන්ටල් YouTube channel එකෙන් එන අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අපි කරපු අලුත්ම වැඩක් ගැන. ඉතින් අපි කිව්වේ මම විතරක් තනියම කරපු වැඩක් නෙමෙයි අපේ ඇඩ්මින් පැනල් එකත් එක්කම කරපු වැඩක්. ඉතින් අපේ ඇඩ්මින් පැනල් එකත් එක්ක එකතු වෙලා හැදුවා ඔයාලට සුපිරි ප්ලැට්ෆෝම් එකක්. මොකක්ද කියනනම් SMM පැනල් එකක්. ඉතින් SMM පැනල් එක කියන්නේ සෝෂල් මීඩියා මාකටිං පැනල් එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේ පැනල් එක යූස් කරලා ඔයාලගේ සෝෂල් මීඩියා ප්‍රොෆයිල් වලට ලයික්ස් ෆලෝවර්ස් වගේ අන්න ඒ වගේ මොනිටයිසේෂන් ටිකක් කරගන්න. ඉතින් මං සයිට් එක ගැන විස්තර ටිකක් තමයි කියන්න දන්නේ. ඉතින් සයිට් එක තාම පබ්ලිෂ් කරලා නැහැ. ඔයාලට මේ වීඩියෝ එක බලද්දි සයිට් එක පබ්ලිෂ් කරලා තියෙයි. ඉතින් ඔයාලට පුළුවන් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලගේ ප්‍රොෆයිල් වලට ලයික්ස් ෆලෝවර්ස් අඩුම ගානට බයි කරගන්න. ඉතින් ලංකාවේ මං හිතන්නේ දැනට තියෙන අඩුම ප්‍රයිස් වලට සර්විසස් විකුණන පැනල් එක තමයි අපේ පැනල් එක. ඉතින් ඔයාලට පුළුවන් අඩුම ගානට අපේ සර්විස් ටික අරගෙන ඔයාලට ඔයාලගේ සෝෂල් මීඩියා ප්‍රොෆයිල් ටික ග්‍රෝ කරගන්න. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න ආවේ මේ සයිට් එකේ වැඩ ටික කොහොමද කරගන්නේ කියලා. සයිට් එකේ account එකක් හදාගෙන සයිට් එකට ෆන්ඩ් සෙට් කරලා වැඩ ටික කොහොමද කරගන්නේ කියලා දෙන්න. ඉතින් වැඩේට thank you කරන්න ඕන අපේ ඇඩ්මින් පැනල් එකත් එක්ක එකතු වෙලා ඔක්කොමලා එකතු වෙලා තමයි මේ වැඩේ කරේ. ඉතින් මම තනියෙන් කරපු වැඩක් නෙමෙයි. ඉතින් යාළුවන්ට thank you කරන්න ඕන මේ වෙලාවේ. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අපේ සයිට් එක පාවිච්චි කරලා ඔයාලා කොහොමද ඔයාලගේ ෆලෝවර්ස් බයි කරගන්නේ, ඒ වගේ සර්විස් ටික කොහොමද බයි කරගන්නේ විස්තර ටික කියලා දෙන්න. එහෙනම් වැඩි කතා ඕනේ අපි යමු වීඩියෝ එකට. මේ අපේ සයිට් එක පාවිච්චි කරලා කොහොමද ඔයාලගේ සෝෂල් මීඩියා ප්‍රොෆයිල් ග්‍රෝ කරගන්නේ කියලා බලන්න. ඉතින් ඔයාලගේ බ්‍රවුසර් එක ඕපන් කරගෙන එන්න මෙන්න මේ වෙබ්සයිට් එකට. ඉතින් මම මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක දාලා තියන්නම් ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් මේක තමයි අපි හදපු වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ හෝම් පේජ් එකක් තියෙනවා. ඉතින් ඔයාලා සර්විස් ටික බලා ගන්න ඕන නම් ඔයාලා account එකක් හදා ගන්න ඕන අපේ වෙබ්සයිට් එකේ. ඉතින් account එකක් හදාගෙන තමයි ඔයාලට හැමදේම කරන්න තියෙන්නේ. ඉතින් සර්විස් වල විස්තරයි ඔක්කොම ටික කියලා දෙන්න ඕනේ හින්දා අපි මේකේ account එකක් හදාගමු. ඉතින් account එක හදාගන්න ඔයාලා කරන්න ඕන මෙන්න මෙතන join button එක තියෙනවා. join button එක click කරලා ඔයාලා මෙතනින් sign up වෙන්න ඕන අපේ වෙබ්සයිට් එකට. ඉතින් sign up වෙන්න ඔයාලට මේ form එක fill කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලේසියෙන් ඔයාලට sign up වෙන්න පුළුවන්. මෙතන sign up with Google button එක click කරලා. ඉතින් මම ඒක ක්ලික් කරන්නම්. ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා මගේ මේල් එක. මම ඒකෙන් sign up වෙන්නම් මේ වෙබ්සයිට් එකට. ඉතින් ඔය විදිහට මම මගේ Gmail account එකෙන් මගේ වෙබ්සයිට් එකට අපේ වෙබ්සයිට් එකට sign up වෙන්නම් මෙන්න මේ විදිහට. ඉතින් ඔය විදිහට sign up වුණාට පස්සේ ඔයාලව නිකම්ම dashboard එකට එක්කන් එනවා. ඉතින් මේක තමයි අපේ ඩෑෂ්බෝඩ් එක. ඉතින් ඩෑෂ්බෝඩ් එකේ pages ටික ඔයාලට පුළුවන් මෙතන ඩෑෂ්බෝඩ් එකේ slide එක open කරලා ඔයාලට මේ page අතර navigation කරන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ ඩෑෂ්බෝඩ් page එක. ඉතින් දැන් තමයි වටිනම දේ තියෙන්නේ අපි යන් අපේ service ටික කොහොමද තියෙන්නේ කියලා බලන්න. අපි යන් අපේ service page එකට. ඉතින් services කියන එකට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ service ටික තියෙනවා. ඉතින් මේ service වල price දවස ගානේ update වෙනවා. ඉතින් ඔයාලට අඩුම price එකට service ටික අපේ website එකෙන් ගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට මම බලන්නම් TikTok followers ලා මෙතන තියෙනවා. TikTok followers ලා මෙතන rate එක 1000න් තමයි තියෙන්නේ. 1000ට තමයි මෙතන price එක පෙන්වන්නේ. ඉතින් TikTok followers ලා 1000ට රුපියල් 795ක වගේ ගාණක් තමයි යන්නේ. ඉතින් ඔයාලට TikTok likes වගේ ගන්නවා නම් මෙතනින් මම search කරන්නම්. TikTok likes වගේ ගන්නවා නම් ඔයාලට පුළුවන් TikTok likes 1000ටම ඔයාලට යන්නේ රුපියල් 45ක වගේ ගාණක්. ඉතින් මම ඒක තමයි කිව්වේ අඩුම services ටික අඩුම price එකට තියෙන services ඔයාලට අපේ page එකෙන් ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙනවා TikTok, Facebook, YouTube, ඊට පස්සේ WhatsApp ඒ වගේ platform ගොඩක services ටිකක් ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන්. services 10ට කිට්ටු වගේ අපේ site එකෙන් ඔයාලට ගන්න පුළුවන්.
ඉතින් මේක තමයි සර්විසස් පේජ් එක. ඊට පස්සේ අපි බලමු අපේ වෙබ්සයිට් එකට ඔයාලා ෆන්ඩ්ස් ඇඩ් කරගන්න කොහොමද කියලා. ඉතින් සයිට් එක වෙන විදිහ කොහොමද කියලා කිව්වොත් ඔයාලා කරන්න ඕන මුලින්ම සයිට් එකට එන්න ඕන. සයිට් එකට ඇවිල්ලා ඔයාලා සයිට් එකේ account එකක් හදාගන්න ඕන. account එකක් හදාගෙන ඔයාලා dashboard එකට ආවට පස්සේ ඔයාලා කරන්න ඕන ඔයාලට කැමති ගාණක් අපේ සයිට් එකට දාන්න පුළුවන්. ඉතින් කැමති ගාණක් ඔයාලට අපේ සයිට් එකට දාලා ඔයාලට අපෙන් සර්විස් එක ගන්න තමයි තියෙන්නේ. ඉතින් සල්ලි ඇඩ් කරන්න කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. සල්ලි ඇඩ් කරන්න ඔයාලා කරන්න ඕන ඔයාලා එන්න මෙතන wallet කියලා section එකට. මෙන්න මෙතන wallet කියන section එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ balance එක කොහොමද කියලා. ඉතින් දැනට බිඳුවක් තියෙන්නේ මගේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් අපේ වෙබ්සයිට් එකට සල්ලි පේ කරන්න මෙන්න මෙතනින් ඔයාලට තියෙනවා මෙතන බැංක් එකේ විස්තර. මෙන්න මේ බැංක් එකේ විස්තර ටික ගහලා ඔයාලට බැංක් එකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තියෙනවා easy cash ෆීචර් එකක්. ඉතින් ඔයාලට easy cash එකට සල්ලි දාලත් ගන්න පුළුවන්. මෙන්න මෙතන account එකේ balance එකට හදාගන්න පුළුවන්. ඉතින් සල්ලි ඔයාලා account එකට transfer කරලා ඔයාලා කරන්න ඕන මෙන්න මෙතනින් amount එක enter කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ඔයාලා රුපියල් 1000ක් දැම්ම කියලා හිතන්නකෝ. රුපියල් 1000ක් දැම්ම නම් මෙතන amount එක ඔයාලා රුපියල් 1000ක් කියලා දාලා මෙන්න මෙතනින් receipt එක update කරන්න ඕන. ඉතින් මතක ඇතුව ඔයාලා සල්ලි ගෙවලා receipt එක අතේ තියාගන්න. receipt එක නැතුව සල්ලි දැම්මට අපි ඒක වැලිඩ් කරන්නේ නැහැ. මොකද අපිට receipt එක බලා ගන්න ඕන හරියට ඔයාලා සල්ලි දැම්මද කියලා. ඉතින් බැරි වෙලාවත් receipt එක ඔයාලට අමතක වෙලා හරි ගන්න බැරි වුණොත් හරි එහෙම මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපේ WhatsApp number එකට හරි එහෙම නැත්නම් admin panel එකේ එක්කෙනෙක්ට message එකක් දාන්න. එයාලා බලලා ඔයාලට විසඳුමක් හදලා දෙයි. ඉතින් ඔයාලා මෙතන කරන්න ඕන මෙතන amount එක enter කරා. ඊට පස්සේ මෙතනින් image එකක් upload image එක කියන්නේ ඔයාලගේ receipt එක upload කරන්න තියෙන්නේ. මම පොඩි image එකක් upload කරන්නම් දැනට ඔයාලට පෙන්නන්න. ඔන්නම image එක upload කරලා ඔයාලා කරන්න ඕන මෙතනින් upload receipt කියන එක click කරන්න. click කරලා පස්සේ ඔයාලගේ receipt එක upload වෙනවා අපිට. ඊට පස්සේ අපි මේක බලලා අපි මේක approve කරනවා. approve කරලා පස්සේ ඔයාලට මෙතන balance එක පෙන්නනවා. ඉතින් දැනට තියෙන්නේ මෙතන in verification එකේ තමයි ඔයාලගේ රුපියල් 1000ක් දැන් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි මේක approve කරලා පස්සේ ඔයාලා මෙතන available credits කියන එකට ඔයාලගේ රුපියල් 1000 වැටෙනවා. ඉතින් දැන් බැරි වෙලාවත් ඔයාලා ඔයාලා මේ receipt එක upload කරලා අපි approve කරාට පස්සේ ඔයාලා site එකට ඇවිල්ලා මේක refresh කරලා බලන්න. refresh කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අපේ 1000 තිබ්බේ in verification එකේ. හැබැයි අපි approve කරාට පස්සේ ඔයාලා මෙතන available credits එකට රුපියල් 1000 වැටිලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාලට රුපියල් 1000 ඔයාලගේ pay කරපු රුපියල් 1000 ඔයාලගේ site එකට වැටිලා තියෙන්නේ. රුපියල් 1000ක් ඇතුළත අපේ services ඕන එකක් ඔයාලට buy කරලා ඔයාලට orders දාන්න පුළුවන්. ඉතින් අපි බලමු orders එකක් දාන්නේ කොහොමද කියලා. මම යන්නම් services page එකට ආපහු. services page එකට ගිහිල්ලා ඔයාලට ගන්න ඕන service එක select කරගන්න. මම TikTok likes ගන්නම්කෝ. මෙන්න මේ විදිහට මම මේක ගත්තොත් එහෙම TikTok likes එක ගත්තා. මෙන්න මෙතන තියෙනවා plus icon එකක්. ඉතින් මේ plus icon එක ඔයාලා click කරගන්න. ඔයාලට ඕන service එක තෝරලා මෙතන plus icon එක click කරගන්න. ඔන්නම click කරලා පස්සේ orders page එකට එනවා. ඉතින් orders page එකට ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් ඔයාලගේ select කරපු service එක වැටලා තියෙනවා. ඉතින් බැරි වෙලාවත් වෙන එකක් select කරගන්න තියෙනවා. ඔයාලට මෙතනින් ඔයාලගේ service එක select කරගන්න පුළුවන්. ආපහු මෙතනින් search කරලා ඉතින් service එක මේ විදිහට select කරලා ඔයාලා කරන්න ඕන දැන් TikTok likes නම් ඔයාලගේ වීඩියෝ එකට අදාළ link එක මෙතනින් දාන්න ඕන. එහෙම නැත්නම් ඔයාලගේ profile එකේ link එක මෙතනට දාන්න ඕන. ඉතින් ඒකට තමයි likes වැටෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් quantity එක දෙන්න. ඉතින් දැන් TikTok likes 1000ට රුපියල් 45ක ගාණක් තමයි ගෙවන්න තිබ්බේ. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් quantity එක දෙන්න. ඉතින් මෙතන අඩුම ගාන මේ quantity එක 1000 වැඩිම ගාන මෙන්න මේ ගාන. ඉතින් මම මෙතනින් අඩුම ගාන 10ක්. ඉතින් මම මෙතනින් 100ක් කියලා දෙන්නම්. ඉතින් TikTok likes 100ට ඔයාලට පුළුවන් රුපියල් 4ක ගානක් තමයි මෙතනින් ඇඩ් වෙන්නේ. ඉතින් රුපියල් 4ක් ගෙවලා ඔයාලට TikTok likes 100ක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් quantity එක වැඩි කරලා ඔයාලට අදාළ ගාන ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට ගාන දැම්මට පස්සේ මෙතනින් profile එකේ link එකක් දාන්න. link එක දැම්මට පස්සේ මෙතනින් ඔයාලට ගන්න තියෙන place order කියන එක දෙන්න. ඉතින් order එක place කරාට පස්සේ මෙතනින් ගානට ලස්සනට order එක වැටෙනවා. ඉතින් order එකක් වැටුනහම පෙන්වන්න කොහොමද කියලාත් මම ඔයාලට පෙන්වන්නම්.
ඉතින් මම පෙන්වන්නම් ඔයාලට ඕඩර් එකක් වැටුනහම කොහොමද සයිට් එකේ පෙන්වන්නේ කියලා. ඉතින් මම යන්නම් මගේ අනිත් account එකට. ඉතින් ඕඩර් එකක් වැටුනහම ඔයාලට පෙන්වන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මම orders කියන ටැබ් එකට ආවොත් එහෙම orders කියන ටැබ් එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් මේවා තමයි මෙහෙම තමයි පෙන්වන්නේ ඔයාලා ඕඩර් එකක් දැම්මහම. ඉතින් ඕඩර් එක කරනහම ඔයාලගේ ඕඩර් එකේ විස්තර මෙන්න මෙහෙම වැටලා තියෙනවා. ඊට පස්සේ ස්ටේටස් එක විදිහට වැටලා තියෙනවා. in progress ද completed ද එහෙම නැත්නම් cancel වෙලාද ඒ ඔක්කොම විස්තර ටික වැටලා තියෙනවා ඔයාලට. ඉතින් ඔයාලට පුළුවන් මේ progress එක track කරගන්න මෙතන refresh button එක click කරන්න. ඉතින් refresh button එක click කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ order එක complete වෙලා දැන් තියෙන්නේ remains කීයක් තියෙනවද? ඒ කියන්නේ දැන් likes 100ක් දැම්මොත් likes කීයක් වෙලා තියෙනවද? remains කීයක් වෙලා තියෙනවද? ඒ විස්තර ටික ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන refresh button එක click කරාට පස්සේ. ඉතින් ඔය විදිහට තමයි ඕඩර් එකක් දැම්මහම පෙන්වන්නේ. ඉතින් ඔයාලා මතක ඇතුව සල්ලි අපිට පේ කරලා ඔයාලා රිසිට් එක තියාගන්න. රිසිට් එක අපේ වලට සෙක්ෂන් එකට ගිහිල්ලා රිසිට් එක අප්ඩේට් කරන්න. ඊට පස්සේ අපි ඒක වෙරිෆයි කරලා ඔයාලගේ බැලන්ස් එකට සල්ලි දාලා දෙනවා. ඉතින් ඔය වගේ විස්තර ටික තමයි තියෙන සයිට් එකේ කියන්න. ඉතින් ඒත් එක්කම ඔයාලට ඕඩර් එකක් මොකක් හරි වෙලා කැන්සල් වෙලා හරි එහෙම නැත්නම් සල්ලි වැටුන්නේ නැතුව හරි එහෙම නැත්නම් සල්ලි වල මොකක් හරි අවුලක් වෙලා හරි තිබ්බොත් ඔයාලා බැරි වෙලාවත් එහෙම ඉෂුව එකක් තිබ්බොත් ඔයාලට මම ස්ක්‍රීන් එකේ දාන්නම් අපේ ඇඩ්මින් පැනල් එකේ ඇඩ්මින්ස් ලගේ WhatsApp නම්බර් එක. ඉතින් මේ WhatsApp නම්බර් ටිකට ඔයාලට මැසේජ් එකක් දාලා ඔයාලගේ ඉෂුව එක කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා කරන්න ඕන ඔයාලා මෙන්න මෙතන එන්න ටිකට්ස් page එකට. මෙන්න මේ ටිකට්ස් කියලා page එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ page එකට ඇවිල්ලා ඔයාලා කරන්න ඕන create ticket කියන එක දෙන්න. ඉතින් create ticket කියන එක දීලා ඔයාලා මෙතනින් description එක දෙන්න. ඒ කියන්නේ subject එක දෙන්න. ඊට පස්සේ priority එක දෙන්න මෙතනින්. urgent ද එහෙම නැත්නම් හදිසියක්ද low ද medium ද high ද ඒක දෙයිලා මෙතනින් description එක පැහැදිලිව දෙන්න. මගේ ඔයාලගේ ඉෂුව එක කියලා. ඒ කියන්නේ දැන් ඕඩර් එකක් මං සල්ලි දැම්මා අපේ වෙබ්සයිට් එකට සල්ලි දාලා මගේ ඕඩර් එකක් දැම්මා මං ඕඩර් එක කැන්සල් වෙලා තියෙනවා මට ආපහු මගේ සල්ලි ටික ඕන. ඒ වගේ විස්තර ටික දාලා ඔයාලා මෙතන ටිකට් එකක් දාන්න. ඊට පස්සේ අපේ කෙනෙක් අපේ ඇඩ්මින් පැනල් එකේ කෙනෙක් ඔයාලගේ මේල් එකට ඒ මේල් එකට රිප්ලයි එකක් දායි. එහෙම නැත්නම් ඔයාලා කරන්න ඕන ඔයාලගේ WhatsApp නම්බර් එකෙන් අපිට මැසේජ් එකක් දාන්න. නම්බර්ස් ටික මං description එකේ දාලා තියන්නම් ස්ක්‍රීන් එකට වැටේ. ඒ නම්බර්ස් ටිකට මැසේජ් එකක් දාන්න. මැසේජ් එකක් දාලා කියන්න මෙන්න මේ ඉෂුව එකක් තියෙනවා මට මේක ෆික්ස් කරලා දෙන්න කියලා. ඉතින් ඔහොම තමයි සයිට් එකේ විස්තර ටික තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අපිව කන්ටැක්ට් කරගන්න අපේ මේල් ටිකෙන් හරි එහෙම නැත්නම් WhatsApp නම්බර වලින් හරි. ඉතින් ඔහොම තමයි විස්තර ටික තියෙන්නේ. ඔයාලට අපෙන් චීප්ම සර්විස් එකක් ගන්න පුළුවන් ඔයාලගේ social media profile ටික grow කරගන්න. ඉතින් ඔහොම තමයි විස්තර ටික තියෙන්නේ. ඔයාලට මොකක් හරි ඉෂුව එකක් තියෙනවා නම් අපේ ඇඩ්මින් පැනල් එකේ නම්බර්ස් ටිකට මැසේජ් එකක් දාලා ඔයාලගේ ඉෂුව එක කියන්න. ඔහොම තමයි විස්තර ටික තියෙන්නේ. එහෙනම් ඔයාලගේ යාළුවන්ටත් අපේ සයිට් එක ෂෙයා කරලා කියන්න මෙන්න මේ platform එකක් තියෙනවා. ඔයාලට අපේ සර්විස් ටික ඔයාලට මේ වෙබ්සයිට් එකෙන් අපිට මේ වගේ සර්විස් ටිකක් ගන්න පුළුවන් අඩුවෙන් කියලා යාළුවන්ට ෂෙයා කරලා දෙන්න අපේ සයිට් එක. මොකද අලුතෙන්ම build කරේ සයිට් එක ඒ හින්දා. ඉතින් ඔය වගේ විස්තර ටිකක් තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරන්නම් මම. මොකද සයිට් එක විස්තර කරන්න තමයි වීඩියෝ එක දාන්නේ. ඉතින් ඒත් එක්කම channel එක ගැන කතා කරොත් channel එකේ කට්ටිය කියලා තිබ්බා මිනි බොට් හදන series එකක් ගේන්න කියලා. ඉතින් ඒකත් අනිවාර්යෙන් ගේනවා මම. සයිට් එකේ වැඩ ටිකට හිර වෙලා හිටපු හින්දා තමයි ඒක කරගන්න බැරි වුණේ. දැන් ඒක හරි හින්දා මම සයිට් එකේ මොකද මිනි බොට් හදන series එකේ වැඩේ පටන් ගන්නම්. ඒකත් ඔයාලට ගෙනත් දෙන්නම්. එහෙනම් අදට වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. ඔයාලට ඉෂුව එකක් තියෙනවා නම් කන්ටැක්ට් කරගන්න අපිව. එහෙනම් අදට ගිහින් එන්නම්. subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකත් යාළුවන්ට පේන්න share කරන්න. සයිට් එකත් share කරලා support එකක් දෙන්න. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. ජය වේවා.